ආක්ටන් සදාපි ගෙන ට්‍රවල් ලොක් එක ඓතිහාසික මහනුවර නගරේ වෙනස්ම විදිහේ ට්‍රවල් එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඒ තමයි මේ වීඩියෝ එකකින් අද අපි ඔයාලව එක්කන් යනවා සුන්දර මහනුවරේ බෝට් රයිඩ් එක. මේක අපිටත් අලුත්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. මම හිතනවා මහනුවර නගරේ ජීවත් වෙන අය වුණත් ගොඩක් දෙනෙක් මේ එක්ස්පීරියන්ස් එක අරන් නැතුව ඇති කියලා. එහෙනම් දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. යන්න කලින් මතක් කරන්න ඕන ඔයාලා මේ වීඩියෝ එක බලන්න අපිව subscribe කරලා නෙමෙයි න ะ දැන්ම ගිහිල්ලා අපිව subscribe කරලම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔන්න එහෙනම් දැන් අපි ආව බෝට් රයිඩ් එක පටන් ගන්න තැනට. මේ තමයි මහනුවර වගේම මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වෙලා තියෙන මහනුවර ජෝයි මොටර් බෝට් සර්විස් එක. මම හිතනවා මේ මොටර් බෝට් සර්විස් එක ලංකාවේ ඇතුළේ තියෙන පරණම මොටර් බෝට් සර්විස් එක වෙන්න ඕන. මෙතන ආරම්භ කරලා තියෙන්නේ 1968 දී. බෝට් රයිඩ් එක යන්නේ නැහැ මෙතනින් ටිකට් එකක් අරගන්න ඕන. අපි මේ vlog එක කරන කාලෙදී මෙතන ටිකට් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 4500ක මුදල. බෝට් එකට යන්න කලින් අනිවාර්යෙන් මෙතනදී ලයිෆ් ජැකට් එහෙමත් දාගන්න ඕන. අපි රයිඩ් එක පටන් ගන්නත් කලින් මේ මහනුවරේ සුලභව දකින්න පුළුවන් ඉබ්බන් විශේෂයක් වන කිරිබ්බෙක් අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ මහනුවර වැවයි කිරිබ්බෙකුයි අතර විශේෂ ඓතිහාසික කතාවක් තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ මහනුවර වැවට කිරිසයුර කියලා අතීතයේදී හඳුන්වලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මේ කිරිබ්බෙක් එක්ක ගෙතුණු කතාවක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. Thank you. මේ මහනුවර වැව සෙංගඩගල රාජධානි සමයේදී 1807 දී තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වැවේ සැලැස්ම නිර්මාණය කරලා තින්නේ දේවේන්ද්‍ර මූලාචාර්ය කියන ඒ කාලේ හිටපු රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා. මෙයාම තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සැලැස්ම නිර්මාණය කරලා තින්නේ. දැන් මේ යන ගමන් ඉන්නේ මේ මහනුවර වලට ලොකු සුන්දරත්වයක් ගෙන මහනුවර මැද තියෙන දූපතලනේ. මේ දූපත මැද තියෙන ගොඩනැගිල්ල අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ජයතිලක මණ්ඩපය කියලා. මේ දූපත නිර්මාණය කරලා තින්නේ ඒ කාලේ හිටපු රජතුමා විවේකී සුවයෙන් නිදහසේ කාලය ගත කරන්න. ඊට පස්සේ කාලෙක සෙංකඩගල රාජධානි සමයේ බිඳ වැටුණට පස්සේ බ්‍රිතාන්‍යයන් මෙතන ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගවඩාවක් විදිහටත් භාවිතා කරලා තියෙනවා. අපි දැන් මේ යන්නේ මහනුවර නගරයේ තියෙන පූජනීයම ඒ වගේම වටිනාම ස්ථානය ළඟ. ඒ තමයි ශ්‍රී දළදා මාලිගාව. ශ්‍රී දළදා මාලිගාවට පහළින් වැවත් එක්කම තියෙන ගොඩනැගිල්ල හඳුන්වලා තියෙන්නේ උල්පැන්ගේ කියලා. මෙතන ඒ කාලේ බිසවරු ස්නානය කරන්න පාවිච්චි කරපු තැනක් විදියට තමයි හැඳින්වෙන්නේ.
මේ මහනුවරට ප්‍රධාන වශයෙන් ජලය ගලාගෙන එන්නේ මහනුවර අම්පිටිය ප්‍රදේශයට දින කඳු පන්ති වලින් වගේම රජපිහිල්ල මාවතෙන් ඒ වගේම උඩවැත්ත කැලේ නිර්මාණය වන දිය පාරවල් වලින් මේ වැවේ සම්පූර්ණ ජල පැතුරුම හෙක්ටේර 19ක් විතර වෙනවා. ඒ වගේම මේ වැවටේ තියෙන වැවරවමේ සම්පූර්ණ දුර කිලෝමීටර් 3.4ක් විතර වෙනවා. මේ මහනුවර වැව කෘතිම නිර්මාණය කරපු තෙත්බිම් පරිසරයක් වුණාට මේ පරිසර පද්ධතිය විශාල ජෛව විවිධත්වයක් බලා ගන්න පුළුවන්. මෙතනදි මෙහෙට එන අයට වැඩිපුරම මේ පරිසර පද්ධතිය බලා ගන්න පුළුවන් වෙන්නේ විවිධ වර්ගයේ පක්ෂීන් වර්ග අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ මහනුවර වැවරවම අවට ජීවත් වෙන සත්තු ගැන වෙනම බ්ලොග් එකක් කරන්න. ඉක්මනටම අපි මේ වීඩියෝ එකත් ඔයාලට ගේන්නම්. මේ වැව මැදට ආවට පස්සේ මහනුවර නගරේ පේන්න තියෙන view එක නම් ඇත්තටම මාරම ලස්සනයි. මම හිතනවා මහනුවර නගරේ හරිම ලස්සන බලා ගන්න ඕන නම් මේ බෝට් රයිඩ් එක එන්නම ඕන. මේ බෝට් රයිඩ් එක ගැන කතා කරුවොත් උදේ 8:30 ඉඳලා හවස 6:30 වෙනකම් නුවරට එන ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක. මෙතනදී මේ බෝට් රයිඩ් එකට උපරිම 10 දෙනෙක් වෙනකන් එක බෝට් එක ගමන් කරන්න පුළුවන්. එහෙනම් අද අපි හිතනවා මහනුවර වැවේ ඒ වගේම මහනුවර නගරේ වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක අපි බෙදාගත්තා කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා මහනුවර නගරේ සංචාරයකට එන ඕනම කෙනෙක් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් අදට අපේ බ්ලොග් ඉවර කරන්න කාලය ඇවිල්ලා. ඒ වගේම මතක් කරන්න ඕන මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් එක්ස්පීරියන්ස් එකක් ලැබුවා නම් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් හරි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහට අපි මේ ගේන අලුත් ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිත් එක්ක දිගටම රැඳෙන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න අපි ආක්ටන්